ආයිබෝවන් දුවේ පුතේ. අද අපි දොටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර සිටි ලබිය වසඹ යෝධයා ගැන ඉගෙන ගනිමු. රුහුණු රටේ විහාරවාපී ගම්මානයේ බොහෝම ලස්සන ගමක්. ඒ වගේම හරිම පිරිසරයි. ලබිය වසඹගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළා එක් නිසා බොහොම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිව්වේ. වෙහෙර විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුවත් ජලයේ හිඟ බොහොම උග්‍රව පැවති ප්‍රදේශයක්. ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහොම පීඩාවටපත් වුණා. මේකට පිළියමක් ලෙස වසඹ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්න පටන් ගත්තා. අනෙක් තරුණයන් බොහොම ඉක්මනින් වෙහෙසටපත් වුණත් ලබියට එසේ වුණේ නැහැ. ඔහු තනිවම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනිවම ඉසෙව්වා. වැව තැනීමෙන් පසු විශාල කුඹුරක්ද කර වූ ඔහු ඒ කුඹුරට වසබෝධ කවාරයයි නම් තැබුවා. වැව වසඹ යන නමින් නම් කළා. ඉතින් මේ වසඹගේ හපංකම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බඳවා ගත්තා. ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේලු සුමනයන් විසිනුයි.